Welcome to Virtual Vibes again. Today, I'm going to discuss an introduction to a poem. අද මම කතා කරන්නේ poem එකේ introduction එක. poem එකේ නම මේ දවස්වල ඔලෙල් ලිටරචර් වලට උගන්වන Big Match 1983. මේ poem එක ලියන්නේ යස්මින් ගුණරත්න කියන ශ්‍රී ලංකන් writer. එතකොට මේක ටයිටල් කරන්නේ Big Match 1983 කියලා. මේකේ අන්තර්ගතය වෙන්නේ නැත්නම් සබ්ජෙක්ට් එක වෙන්නේ 1983 දැන් කාටත් අමතක ජුලයි වල තිබුණා දෙමළ මිනිස්සුන්ගේ කඩවල් වලට ගිනි තියලා ඒ මිනිස්සුන් මරලා විශාල විනාශයක් කරා. ඒ සිද්ධිය අල්ලගෙන තමයි ජස්මින් ගුණරත්න මේ poem එක කරන්නේ. මෙතෙන් දැන් ටයිටල් කරනවා Big Match කියලා. කතා කරන්නේ ethnic violence ගැන ටයිටල් එක Big Match. ඇයි Big Match කියලා දැම්මේ? එතන ආ ටෙක්නික් එකක් යූස් කරනවා nuance කියන ටෙක්නික් එක. එතෙන්දී මේ සිද්ධිය එයා යම් කාරණා දෙකකට සංසන්දනය කරනවා. එකක් තමයි අපි කවුරුත් දන්න Big Match එක. සහෝදර පාසල් දෙකක් අතරේ සිද්ධ වෙන Big Match එක. එතෙන්දී මොකද වෙන්නේ ඇත්තට? මේ සහෝදර පාසල් දෙකේ ළමයි බොහොම සුවදව ඉන්න ළමයි ටියුෂන් ක්ලාස් එකේ මගේ ඉඳලා තියෙනවා. එක පෙළිය එකට වාඩිලා ඉන්න ළමයි. තාම හිතුවා. නමුත් Big Match එක දවසට මොකද වෙන්නේ? ඒ දෙකොල්ලෝ ගහ ගන්නවා. ඒ දෙකොල්ලෝ ගහ ගන්නවා. ඒ දෙකොල්ලෝ අතුරුන් බාටපත් වෙනවා. එහෙමනම් ඒකට සමාන කරනවා පොයත් මේ සිද්ධිය. එක අම්මගේ දරුවෝ ලක්මාවගේ දරුවෝ දෙකට බෙදලා ගහගත්තේ එදා. ඊළඟ එක තමයි එයා මේ poem එක සංසන්දනය කරනවා Big Matchstick එකකට. Matchstick කියලා කියන්නේ MATCH matchstick කියලා කියන්නේ ගිනි කූර. ලොකු ගිනි කූරකට සමාන කරනවා මේ මුළු ලංකාවම දවා කලකට. එතකොට මේ poem එක අපි first stanza මේක දිග poem එකක් stanza 7ක් තියෙනවා. ඉතා දිග poem එකක් ඔක්කොම කතා කරන්න වෙලාව නැහැ මම චූටි කොටසක් කතා කරනවා. අපි ඔබ ඉන්ට්‍රස්ටඩ් නම් මට කමෙන්ට් කරන්න ඉතුරු ටිකක් කතා කරන්න. මම ෆස්ට් ස්ටෑන්ස් එක විතරක් කතා කරනවා. Glimpse in the headlines in the newspapers, tourists scuttle for cover, cancel their options. Glimpse in the headlines of the newspaper. මේ සිද්ධිය වෙච්ච වෙලාවේ පත්තරවල මේක ඉතා විශාල වශයෙන් ප්‍රචාරය කරනවා. මීඩියා කට්ටියන්ට උමනා ඒගොල්ලෝගේ පත්තරේ විකුණ ගන්න. රටට මොන වුණත් කමක්. මොනවා හරි දෙයක් ආවොත් ඒක ලොකු කරලා දාන එක තමයි ඒගොල්ලෝගේ පුරුද්ද. ඒකයි රයිට් කියන්නේ. මේකේ හෙඩ්ලයින් දැක්ක ගමන් ටුවරිස්ට්ලා මේ රටේ හිටපු කට්ටිය පැනලා ගියා. ඇත්තට මෙහෙම වුණා. සංචාරක කර්මාන්තර බලවත් පාරක්. ඒ විතර නෙමෙයි ඊළඟට කියනවා cancel the options on rooms with views and temples in Holy Mountains. එන්න හිටපු කට්ටිය ඒගොල්ලන්ගේ ටුවර්ස් කැන්සල් කරා. එතන රයිට් කියනවා ඒගොල්ලෝ එන්න හිටියේ on views of temples and holy mountains කියලා. සංචාරකයන් එන්න හිටියේ මේ රටේ සිද්ධාස්ථාන බලන්න සහ මේ රටේ holy mountain කියන්නේ ශ්‍රී පාදේ බලන්න. ඒතර යා particularly ඒක කියන්නේ සංචාරකයන් ඒකටම නෙමෙයි. particularly ඒක කියන්නේ යා මේ වෙලාවේ සියුම් ලෙස දෝෂාරෝපණය කරනවා. slight accusation එකක් තියෙනවා. සිංහල බුද්දිස්ලා තමයි මේ දෙක කරන්නේ. කියන එක එයා මතක් කරනවා. ඊළඟ ලයින්ස් වල කියන flash point in paradise Rachel Podboy. So now here මෙතනදී එයා ඇත්තටම පත්තරේ දාලා තිබිච්ච headlines දෙකක් translation එකක් දෙනවා. flash point in paradise. paradise කියන්නේ ලංකාවනේ පාරාදීසය. කියලා කියන්නේ ලංකාවට. ලෝකේ පාරාදීසය. flash point එක ගිනි ගන්නවා.
racial pot boils over. ඊළඟ headline එක ඊටත් වඩා දරුණුයි. ජනවාර්ගයක හැලිය ගිනි ගන්නවා. එහෙම කිව්වා මිනිස්සු නෑ. ඒකට කෙලින්ම ජනමාධ්‍යවේදීන්ට චෝදනා කරනවා මේ සිද්ධිය හුවා දක්වපු හැටි පතර. And even the gone away boy who had hoped to find lost rose, lost lovers and lost talents here. ඊළඟට කියන gone away boys. මෙතන metaphor එකක් use කරන්නේ. gone away boys කියලා කියන්නේ සංක්‍රමණිකයන්. young Tamil expatriates. තරුණ දෙමළ සංක්‍රමණිකයන්. සංක්‍රමණිකයන් කියන්නේ මේ රටේ ඉඳලා පිටරට ගියපු අය. යම් කාරණා මත ගියපු අය. ඒගොල්ලෝ holidays ඇවිල්ලා හිටියා කාරණා තුනකට. hope to find lost roads. තමුන්ගේ ඥාතීන් බලන්න ඇවිල්ලා හිටියා. මොකද යනකොට කුඩා කාලේ ළමයි ආච්චිලා සීයලා දැකලා නැහැ. ආච්චිලා සීයලා බලන්න ඇවිල්ලා හිටියා. මාමලා නැන්දලා බලන්න ඇවිල්ලා හිටියා. lost roots කියලා roots කියන්නේ මුල්. එතෙන් දිහා symbolically සඳහන් කරන්නේ relations ලව බලන්න අවශ්‍යයි. ඊළඟට කියනවා lost flowers කියලා. සමහරට කුඩා කාලේ යනකොට තරුණ ළමයි වෙන්න ඕනේ 8 9 10 පන්ති වල ළමයි වෙන්න පුළුවන්. ඒ කාලේ පොඩි ලව් එකක් තියෙන්න ඇති. ලෙච්චමිත් එක්ක නැත්නම් තංගම්ම එක්ක බල්ල යන්න ආවා. lost flowers. And even the gone and lost talents even. එතන කියන්නේ ඒගොල්ලෝගේ දක්ෂතා සමහර දක්ෂතා වර්ධනය කරගෙන ඒක පෙන්වන්න ආවා. out among the palms. එතන out among the palms කියන දන symbolic. එතනද කියනවා යාපනයේ පිළිබඳ. palms කියවම තල්ගස්. අපිට මතක් වෙන යාපනය. makes timely return. හරි වෙලාවට ඒගොල්ලෝ එතනින් ඉවත් වුණා. giving thanks that Toronto is quite romantic. එදා මේ ප්‍රහාරය දැක්ක ගමන් ඒගොල්ලෝ පැනලා දුවා. එයාපෝට් පිරුණා. මීට වඩා හොඳයි ටොරන්ටෝ හිටියනම් කියලා කිව්වා. කියලා ගියා කියලා රයිට් කියනවා. එතන ටොරන්ටෝ කියන වචනේ යූස් කරන්නේ රයිට් ටොරන්ටෝ කියන කැනඩාව. මේ කාලයේදී මේ යුද්ධයට සපෝට් කරා පිටරටවල්. විශේෂයෙන් යුරෝපියන් කන්ට්‍රීස්. ඒක තමයි ආයතනදී මතක් කරන්නේ. හරි. දැන් මම කතා කරේ ෆස්ට් ස්ටැන්සා එක. අපිට පුළුවන් ඉතිරි ස්ටැන්සා ටිකක් පස්සේ කතා කරන්න අවශ්‍යයි. ඔයගොල්ලෝ මේ වීඩියෝ එක බලලා මේකට ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. ඉතුරු ටිකක් බලමු කියලා යෝජනා කරන්න. මම ඉතුරු ටිකක් ඉන්නට කරා. Thank you.